ඔන්න ඔයාලාද බලන්න යන්නේ ඉදිරියේදී පවත්වන්න නියමිත කැලෑගමේ වාර්ෂික පොළ. ඔන්න එක දවසක් කැලෑගමේ හිටපු නායකයා වුණ වලස් මාමා කැලෑගමේ ලොකු කොහොඹ ගහක් යට තිබුණු පක්කි කරත්තයකට නැග්ගා. එතන තමයි කැලෑගමේ රැස්වීම පවත්වපු තැන. ඉතින් ඊට පස්සේ එයා එයාගේ පුංචි මයික් එක අරන් හැමෝටම කතා කරා. මේ අහන්න හැමෝම ළඟට එන්න. අපි අපේ කැලෑගමේ වාර්ෂික පොළ පවත්වන්න හිතුවා. ඒකට හැමෝම සහභාගී වෙන්න. ඒක පැවැත්වෙන්නේ මේ ඉදිරි සිකුරාදා කැලෑව මැද තියෙන ලොකු බෝගහයට. අනේ කොච්චර දෙයක්ද වලස් මාමේ. අපි හිතුවේ ඒක හැමෝටම අමතක වෙලා කියලා. හැමෝම කියන්න වුණා. මං අරන් එන්නම් කැරට්. අපි කැරට් වගාවක් දාලායි තියෙන්නේ. හා පවුල කිව්වා. එතකොට අපි අරන් එන්නම් රසවරස මීපැණි. අලුත්ම ඒවා. වලහා hina වෙලා කිව්වා. මට ගේන්න පුළුවන් රසවරස කජු. මං කියන්නේ අලුත්ම ඒවා. මීයා උඩ පැන පැන සතුටින් කිව්වා. මට පුළුවන් රසවරස විදියට හොඳම මස් පුච්චලා ගේන්න. නරියා උද්‍යෝගයෙන් කිව්වා. අපිට අපේ තවානේ කොමඩු කැසලු ගේන්න පුළුවන්. අලි පැංචත් කිව්වා. අපි නම් කන්නේ කැලෑ කොළනේ. ඒ වුණාට පුංචි පළතුරු ගේන්න පුළුවන්. මුවා hina වෙමින් කිව්වා. අඹ නැති පොලක් තියනවද? එතකොට මම ගේන්නේ අඹ. පුංචි ලේන් පැටියා ටින් ටින් ගාමින් කිව්වා. අපිට නම් ගේන්න දෙයක් නෑ. ඒ වුණාට ඔයාලා නෙළුම් මල කන්න ආසයිනේ. ඉතින් මට නම් ගේන්න පුළුවන් නෙළුම් අල. අනේ මට ගේන්න දෙයක් නෑ. ඔයාලා මං කන කෑම කනවද? මට මතක් වුණා. මම ගේන්නේ කංකුම්. ඒක කිව්වේ ඉබි පැංචා. ඔයාලට කිරි බොන්න හොඳයිනේ. කිරි කියන්නේ ඇඟටත් ගොඩක් ගුණ දෙයක්. ඉතින් අපි එළු කිරි අරන් එන්න. ඒක කිව්වේ එළු පැංචා. හරි. ඔයාලට දැන් හැමදේම ගේන්න තියෙනවනේ. එහෙනම් අපි හැමෝම ඉදිරි සිකුරාදා බෝගහයටදී හම්බෙමු. ඒ වෙලේම කැලෑගමේ හැමෝටම මේ වාර්ෂික පොළ ගැන උද්‍යෝගයක් ආවා. ඒ නිසා එයාලා මනට ගියේ එයාලගේ ගෙවල් වලට. මොකද හැමෝටම ඕනේ වුණේ වෙනස් දෙයක් කරන්න. අනිත් අය ආස කරන අනිත් අය නොකරන දෙයක්. ඉතින් ඔයාලා බලන් ඉන්නකෝ. ඉදිරි සතියේ සිකුරාදා අපි කැලෑගමේ වාර්ෂික පොළ පවත්වනවා. ඉතින් ඔයාලත් එන්න.